බුදු හිමියන් වඩිනවා. ඔබතුමා දැන් කොහොමද කරන්නට යන්නේ? සිරිපතුල් වල මඩ තැවරෙන්නට නොදී මා බුදු හිමියන් මේ මඩ ගොහරුවෙන් එගොඩ කරනවා. ඒත් උන්වහන්සේට පූජා කරන්නට මලක්වත් මා ළඟ නැහැ. ස්වාමීනි වඩිනු මැනවි. ඔබ වහන්සේගේ ශ්‍රී භාෂාව සේතුවක් වෙන්න මතු ලෝතුරා පුතුව සියලු සත්‍යයන් සංසාර සාගරයෙන් ගොඩලන්නටද සේතුවක් වෙම්වා. මහණෙනි, මට ජීවිතේ පුදාහුත් මේ ධානලාභී තපස්සී පුරුෂයා දස පාරමිතා පුරා සාරා සංඛ්‍ය කල්පලක්ෂයකින් මතු ගෞතම නම් වන්නේය. යශෝදරා නම් කුමරිය අගමේසුන් වේ. රාහුල නම් කුමරා පුතුවේ. යශෝදරා මම වෙම්වා. රාහුල මාතාව මම වෙම්වා. පාරමිතා පූර්ණයට අනුපල දෙමින් උත්තත්වයේ දක්වා ආත්මයක් පාසා සංසාරය ඇවිද හැමට විවරණ ලබම්වා. පින්වතිය, ඔබගේ ප්‍රාර්ථනය දෙෂ්ට සිද්ධ වන්නේය. අවසානයේ මෙය ඔබට සමසිත් ඇති මනා දැකුම් ඇති පිය තෙපුල් බණන ප්‍රිය භාර්යාවක වන්නේය. මම ඔබ සමග සංසාරයේ සැරිසරන්න සෑම ආත්මයකම ඔබගේ ස්වාමි පුරුෂයා වෙන්න. ඒත් මා පුත්තත්වය ප්‍රාර්ථනා කරන තැනැත්තෙක්. ඔබ අතර තපසට යා හැකි ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව ඔබ වෙතු දරුවන්ට දන් දිය හැකි. එහිදී ඔබට දරා ගන්නට සිදුවන දුක් ගැහැට